welcome to my channel. ඉතින් ඔයාලා බලන් හිටපු අපේ යාපනයේ ට්‍රිප් එකේ 3 වෙනි දවසේ තමයි මේ. ඉතින් අපි නතර වෙලා හිටපු ගෙදරින් අපිට දවල්ට කන්න කෑම එහෙම උයාගෙන උදේට කන්නත් කෑම ලෑස්ති කරගෙන අපි මේ ආවේ දඹකොළපටුනට. ඉස්සෙල්ලාම දඹකොළපටුනේ කතාව ඔයගොල්ලෝ දන්නවා ඇති කියලා මං හිතනවා. අපි දැන් ඉන්නේ යාපනයේ මේ කෙරවලේ. ඔයාලට පේනවනේ. ඉතින් අපේ වීරෝදා රණවිරුවන් ජීවිතේ පුද කරලා අපේ උතුරු කරේ බේරගත්ත හින්දා අපි අද මේ තැන් වලට ගිහින් වැඳලා කරලා එනවා. ඊට පස්සේ අපි දඹකොළපටුනේදී උදේට පාන් කෑවා. මේ තියෙන්නේ කීරිමලේ හරි කීරමලේ හරි කියන ගමේ තියෙන පොකුණක්. ඉතින් අපි ගියා ඒකත් බලන්න. ඊළඟට ඉතින් මේ මූද බලන්න ආවා. ඊළඟට ඉතින් මෙයාලගේ කංජි දන්සලක් අපිට හම්බුණා. අපිත් ඉතින් බැහැලා ගියා. මේ අපි බීලා නැහැ ඉතින් මේ වගේ ඒවා. ඉතින් අපිත් ගිහිල්ලා එයාලගේ කංජි දන්සලෙන් කංජි බිව්වා. මේ තියෙන්නේ නිලාවර ලිඳ. මේ ලිඳේ පතුලක් නැහැ කියලා තමයි ඉස්සර කියලා තිබුණේ. නමුත් දැන් නාවික හමුදාවේ නාවික කිනුදුන් කරුවන් විසින් මේ ලිඳේ පතුලක් තියෙනවාකට සොයාගෙන තියෙනවා. විස්තර වලට මේකෙන් බලන්න පුළුවන්. අපිට මේ කෙසෙල් කැනක් හම්බුණා. ඉතින් මේ කෙසෙල් කැනම අපිට රුපියල් 300ට හම්බුනේ. මේ තියෙන්නේ අලිමංකඩ අපේ ත්‍රිවිධ හමුදාවගේ ස්මාරකය. ඉතින් මෙම ස්ථානයේ යුද්ධ කාලයේ අපේ ත්‍රිවිධ හමුදාව දහස් සංඛ්‍යාතකට වැඩි පිරිසක් ජීවිතේ පුද කරලා තියෙනවා. යාළ වෙනුවෙන් හදපු ස්මාරකය තමයි මේ තියෙන්නේ. ඉතින් මේ ස්මාරකයේ ඇතුල් වෙන තැන තියෙන ගල්වල ඉඳලා උඩ තියෙන නෙළුම් මල දක්වාම හැම දෙයකටම අර්ථයක් තියෙනවා. ඊළඟට ඉතින් අපි ඔක්කොමලා මේ ලෑස්ති වෙන්නේ දවල්ට කන්න. ඉතින් අපිට කඩයක් වහලා දාපු කඩයක් ගාව තමා සෙට් උනේ දවල්ට කන්න. ඉතින් එතන අංකල්ගෙන් ඇහුවා මෙතන කන්නද කියලා. හා කිව්වා. ඊට පස්සේ අපි
පැදුරු එහෙම දාගෙන මෙතන දවල් කෑම කෑවා. ඉතින් දවල් කෑම කාලා ඊට පස්සේ අපි මේ කලුපුන් හිටියා ඒක පිටිපස්සේ ඒ උණුත් බලන්න ගියා. ඔයාලට පෙන්නන්නම්. එහෙනම් අදට ගිහින් එන්නම්. අපිව subscribe කරන්න, like කරන්න, comment එකක් දාන්න.